එක්තරා කාලෙක ඈත පිටිසර ගමක හිටියා සහෝදරයෝ දෙන්නේ. මෙයාලගෙන් වැඩිමහල්ලගේ නම තමයි මහගමයා. බාලයා පුංචි ගමයා. මේ අතරින් මහගමයා එඩිතර නුවණක්කාරයෙක්. ඒත් පුංචි ගමයා නම් නිවට බියගුළු මෝඩ කෙනෙක් කියලා ගමේ අය විතරක් නෙමේ කැලේ සත්තුත් දන්නවා. දවසක් මේ සහෝදරයෝ දෙන්න එකතු වෙලා හරිම සරුසාර හේනක් වගා කළා. වනසතුන්ගෙන් හේන රැකගන්න වටේට දඬු වැටක් බැඳලා හේනේ පුංචි පැලක් හැදුවා. පුංචි ගමයයි මහ ගමයයි මාරුවෙන් මාරුවට හැමදාම පැල් රකින්න ලෑස්ති වුණා. මල්ලියේ මේ පාර අපේ හේන් වගාව හරිම සරුසාරයි නේද? වල් සත්තු පැනලා වගාව හානි කරන්න පුළුවන්. ඒ හින්දා එක දවසක් රෑ මල්ලි මුර කරන්න. තව දවසක් රෑට මම මුර කරන්න. හොඳමයි අයියන්ඩි. එහෙනම් අද මම මුරට යන්නම්කෝ. මේ විදිහට මහ ගමයයි පුංචි ගමයයි මාරුවෙන් මාරුවට රෑ පැල් රැක්කා. දවසක් පුංචි ගමයා බත් මුලකුත් බැඳගෙන ලබු කට්ටට වතුරත් අරගෙන හේනට ගිහිල්ලා පැල් කවි කියමින් රෑ පැල් රකිමින් හිටියා. මං බාලේ ඇති කල තල ගොයි පැතියා මට තනිවට මිදුලේ පෙම් කෙල සිටියා අම්මා වතුරෝ උගේ මරුවා ඌ අරගෙන ගිය සතියා අනේ මගේ සුරතල් තල ගොයි පැටියා පුංචි ගමයා කවි කියනව ඇහිලා කැලේ හිටිය කොටියෙක් කැවිල්ලා දඬු වැට උඩින් එබිලා බැලුවා. කොටියව දැකපු පුංචි ගමයා හොඳටම බය වුණා. බුදු අම්මෝ කොටියෙක් නේද? ඌ આવොත් මාව මරාගෙන කයි. කොටියා එදා සද්දයක් නැතුව ආපහු හැරිලා කැලෑව ඇතුළට ගියා. පහුවදා රෑ මහ ගමයා හේනට ආවා. කොටියා එදත් දඬු වැටට උඩින් එබිලා බලාගෙන හිටියා. කොටියව දැකලා මහ ගමයට හොඳටම කේන්ති ගියා. කොටියෙක් නේද? ඔහොම හිටපන්. ඔහොම හිටපන් ටිකක්. උඹව අද මං ඉතුරු කරන්නේ නැහැ. හොඳ පාඩමක් උගන්වනවා. ඔය හිටපන් කොටියා. මහගමයා ගිනි පෙලෙල්ලකින් කොටියට දමලා ගැහුවා. කොටියා මර බයේ කැලෑව ඇතුළට දිව්වා. එදා ඉඳන් කොටියා මහගමයට හුඟක් බය වුණා. පහුවදා ආයෙත් පුංචි ගමයා බත් මුලකුත් බැඳගෙන ලබු කට්ටට වතුරත් පුරෝගෙන පැල් රකින්න ආවා. කොටියා එදා දඬු වැට ළඟට ඇවිල්ලා කතා කළා. කවුද බොල පැලේ ඉන්නේ? මහ ගමයාද පුංචි ගමයාද? අනේ මේ පුංචි ගමේ හාමුදුරුවනේ. පුංචි ගමයා හරිම බියගුළු නිවට මෝඩේ කියලා තේරුම් ගත්ත කොටියා වැට පැනලා පැල ඇතුළට ආවා. මට හරි බඩගිනි බොල. දවස් ගානකින් බඩට කෑමක් නෑ. මොනවද බොල මට කන්න තියෙන්නේ? බත් තියනවා හාමුදුරුවනේ හැලියේ. මෙහෙට ගනින් බත් හැලිය. පුංචි ගමයා හරිම බයෙන් වෙවුලමින් දෑතින්ම අරගෙන බත් මුල කොටියට දුන්නා.
කොටියා බත් මුල කාලා වතුරත් බීලා ගිනි මැලේ ළඟින් හොඳට නිදාගත්තා. මෙහෙවර පුංචි ගමයා මොකද බොල බලන් ඉන්නේ බය නැතුව ළඟට වර හොරි කහපිය ගිනි පිඹපිය හොරි කහපිය ගිනි පිඹපිය පුංචි ගමයා කොටියාගේ ඇඟ පුරාම තියෙන හොරි කහමි ගිනි පිඹිමි මුළු රෑම නිදි මරාගෙන ආවතේවකම් කළා. කොටියා හරිම සනීපෙට එදා නිදාගත්තා. උදේ පාන්දරින් ආයෙත් ඇහැරිලා කැලෑවට පැනගත්තා. මේ විදිහට පුංචි ගමයා විතරක් පැලේ ඉන්න දවස්වලට කොටියා පැලට එන්න පුරුදු වුණා. ටික දවසක් යද්දී කෑම නැතුව නිින්ද නැතුව පුංචි ගමයා හොඳටම කෙට්ටු වුණා. ඒ වගේම ඇඟත් දුර්වල වුණා. දවසක් මෙහෙම වෙන්න හේතුව ගැන මහ ගමයා පුංචි ගමයාගෙන් විමසලා බැලුවා. ඈ බම්මල්ලි උඹ දැන් පැල් රකින්න වෙලා මාසයක් විතර ඇති. අනේ බං මේ මාසෙට උඹ හරියට නිකන් කටුස්සෙක් ආපු බලලවාද හොඳටම කෙට්ටු වෙලා. මොකද බං උඹට මොකක් හරි අසනීපයක්වත්ද? අනේ අයියන්ඩි උඹ දන්නේ නෑනේ මට වුණු නස්පැත්තිය. හැමදාම මං පැලේ ඉන්න දවසට රෑට කොටියේ කේලට එනවා. මොනවා? කොටියෙක්? කොටියෙක් එනවා? මේ ඌ පැල ඇතුළටත් එනවද? අනේ ඔව් හත් දෙයනේ. පැලට එනවා විතරක් කෑ මගේ බත් මුට්ටියත් කනවා. මට ඩිංගිත්තක්වත් ඈපියව ගන්න දෙන්නෙත් නෑ. හොරි කහපිය ගිනි පිඹපිය කියනවා. ඉතින් යෝධයෝ ඇයි මට මෙච්චර කල් ඔය වගක් නොකීවේ? හරි අද උඹේ දවසනේ. උඹ ගෙදර නැවතියක්. මං යන්න. එකතු කරපම් පොල්ලෙලි ටික. ගෙනෙන් හොඳ අලවංගුවක්. මං අද කොටියට හොඳ පාඩමක් උගන්වන්නම්කෝ. මහ ගමයා එදා රෑ පුංචි ගමයාගේ ඇඳුනුත් ඇඳගෙන පොල්ලෙලි අලවංගුවයි අරගෙන බත් මුලකුත් බැඳගෙන කලින්ම හේනට ගියා. ලොකු ගිනි මැලයක් ගහලා අලවංගුව රත් වෙන්න ගිනි මැලේට දාලා බලාගෙන හිටියා. කළුවර වැටෙද්දී කොටියා දඬු වැටට උඩින් එබිලා බලලා කතා කළා. කවුද බොල පැලේ ඉන්නේ? පුංචි ගමයාද මහ ගමයාද? මම පුංචි ගමේ අපේ හාමුදුරුවනේ. මේ ගෙනෙන් බත් මුට්ටිය වතුරත් ගෙනෙන්. මෙන්න හාමුදුරුවනේ. කොටියා බත් මුල කාලා වතුර බීලා පැත්තකට වැටිලා හොඳටම නිදාගත්තා. මහ ගමයා කොටියාගේ හොරි කහමින් ගිනි පිඹින්න පටන් ගත්තා. මෙහෙවර පුංචි ගමයා හොරි කහපිය ගිනි පිඹපිය හොරි කහපිය ගිනි පිඹපිය. එහෙමයි අපේ හාමුදුරුවනේ. කොටියට හොඳටම නින්ද යනකම් බලන් හිටපු මහ ගමයා රත් වෙලා ගිනියම් මුණු අලවංගුව අරගෙන කොටියාගේ තට්ටමට තිබ්බා. බුදු අම්මෝ මාව මරනවෝ. අපොයි බොල මංගිවරයි. අයියෝ මන්නතෝ දනවා. අපොයි මංගිවරයි මාව දනවා පිච්චෙනවා. කෑ ගහමින් පන කඩාගෙන දුවන කොටියා දිහා බලන් හිටිය මහ ගමයා hina වෙලා මෙන්න මෙහෙම කිව්වා. ඒයි හාමුදුරුවනේ මගේ කුරක්කම් පැල පොඩි කළොත් අනික් කොනත් පුච්චනවා තේරුණාද? එහෙමයි ගම මහත්තයෝ මං කුරක්කම් පැල පොඩි කරන්නේ නැතෝ. උඩින් පැනලා යනෝ. අනේ මාව මරන්න එපෝ. අනේ ගම මහත්තයෝ අපෝයි. කැලේට පැනලා දිව්ව කොටියා ආයේ කවදාවත්ම පැල ඇතුළට ආවේ නෑ. එදා ඉඳන් පුංචි ගමයයි මහ ගමයයි කිසිම කරදරයක් නැතුව පැල් රැකගෙන
හරිම සතුටින් ජීවත් වුණා.